එක්තරා කාලයක ඝන වනාන්තරයක් අසල ලස්සන විලක් තිබුණා. මෙම විලාසල ඊතා බුද්ධිමත් ඉබ්බෙක් සහ ඊතා දඟකාර නමුත් උපායශීලී වඳුරෙක් ජීවත් වුණා. මේ දෙන්නා හොඳ යාළුවෝ. ඔය අතරේ මේ වනාන්තරයේ අසලම ගමක ඊතාම අඥාන කම්මැලි මිනිසෙක් ජීවත් වුණා. දිනක් ඉබ්බාට සහ වඳුරාට ගඟේ පාවියා ලස්සන කෙසෙල් පෙළයක් හමු වුණා. ඔවුන් දෙදෙනා මේ බෙදා ගැනීමට තීරණය කළා. වඳුරා කපටි නිසා ඔහු ඉක්මනින්ම ගසේ කොළ සහ දළු තියෙන උඩ කොටස ඉල්ලා ගත්තා. ඉබ්බාට ඉතුරු වුණේ මුල් සහිත යට කොටස විතරයි. මේ සිද්ධිය දෙස බලා සිටි අර අමනලයා වඳුරාට hina වෙලා කිව්වා, "බලන්න වඳුරෝ, උඹ තමයි දක්ෂයා. ඉබ්බාට ලැබුණේ මුල් ටිකක් විතරයි. උඹට ලස්සන කොළ ටික ලැබුණා" කියලා. ඉබ්බා ඉවසීමෙන් තම මුල් කොටස පොළවේ ඉඳලා වතුර දමමින් රැක බලා ගත්තා. ටික දිනකින් ඒ සාරවත් කෙසෙල් ගසක් වී ලස්සන කෙසෙල් ඇවරියක් හැදුනා. වඳුරා ගෙනා දළු කොටස ටික දිනකින්ම වියලී මිය ගියා. "ඇයි ඉබ්බගේ ගහේ ගෙඩි හැදුනේ?" කියලා හිතාගන්න බැරුව මේ මිනිසා පුදුම වුණා. ඉබ්බාට ගසට නැග ගන්න බැරි නිසා ඔහු වඳුරාගේ උදව් ඉල්ලුවා. වඳුරා ගසට නැගලා ගෙඩි ටික තනියම කන්න පටන් ගත්තා. ඉබ්බාට එකක්වත් දුන්නේ නැහැ. මේ විලාවේ අර අමනලයා එතනට ඇවිත් ඉබ්බාට මෙහෙම කිව්වා. "ඉබ්බෝ, උඹට ගෙඩි දෙන්නේ නැත්තම් උඹ මේ ගහේ කඳ වටේට කටු ගහපන්. එතකොට වඳුරාට බහින්න බැරි වෙයි." ඉබ්බා ඇත්තටම කටු ගැහුවා. වඳුරා බහින්න යනකොට කටු ඇනිලා බය වුණා. නමුත් වඳුරා කපටිකම පාවිච්චි කරලා ඉබ්බාව අල්ලගෙන "මම උඹව අහසට විසි කරන්නද නැත්නම් වතුරට දාන්නද?" කියලා ඇහුවා. මෝඩ මිනිසා කෑ ගහලා කිව්වා, "වතුරට දාපන්, ඉබ්බ ගිලෙයි" කියලා. ඇත්තටම ඉබ්බන්ට වතුරේ පිහිනන්න පුළුවන් බව අර මිනිසා දැන සිටියේ නැහැ. වඳුරා ඉබ්බව වතුරට දැම්මා. ඉබ්බා hina වෙවි පිහිනාගෙන ගියා. වඳුරාට ගසෙන් බහින්න බැරුව අතරමං වුණා. මෝඩ මිනිසා Taman දුන්න වැරදි උපදෙස් ගැන පසුතැවුණා. මෙම කතාවෙන් දෙන ආදර්ශ. ඉවසීම සහ කැපවීම. ඉබ්බා වගේ මුල් කාලේ දුක් විඳලා වැඩ කරොත් පසුව සාර්ථක ප්‍රතිඵල ලැබෙනවා. අඥානයන්ගේ ඇසුර. කරුණු හරිහැටි නොදන්නා මෝඩයන්ගේ උපදෙස් පිළිපැදීමෙන් Tamanටත් අනුන්ටත් හානි විය හැකියි. කපටිකම සහ අයුක්තිය. අනුන්ගේ දේ බලහර්කාරයෙන් ගන්නා වඳුරා වැනි අයට අවසානයේ ඉතිරිවන්නේ පසුතැවීම පමණයි.